හුළංකල කියලා කියන්නේ හයික් එකකට ඒ වගේම කෑම්පින් කරන්න ඒ වගේ දේවල් වලට ලස්සන ක්ලයිමේට් එකක් තියෙන තැනක්. ෆොටෝ ෂූට් වලට අපිට නෝමල් ෆොටෝස් ගන්න. ඒ වගේ ඒවටත් මෙතන මේ පැත්ත ගොඩක් ලස්සනයි. මොකද කොළ පාට කියන එක හයිලයිට් වෙලා පේනවා. මේ පාර නම් හොඳයි. ඒත් උඩට යන්න පොඩක් පාර අවුල්. ඒ වුණාට ගොඩක් ලස්සනයි මේ පැත්ත. ඇයි දන්නේ නැහැ මිනිස්සු මේ තරම් මෙහෙට යන්නේ ගොඩක් අපි ගියේ පොය දවසෙත් ගොඩක් සෙනඟ. ඒ තරම් මේ පැත්ත ලස්සනයි. ඔයාලත් එකපාරක්වත් ගිහිල්ලා නැත්නම් එකපාරක් හරි ගිහිල්ලා බලන්න. මාරම ලස්සනයි. ආස හිතෙනවා. උඩට යන්න මේ තියෙන්නම කස් ඒ වගේ කොළ පාට තමයි හයිලයිට් වෙලා පේන්නේ හැම පැත්තෙම. හුළංගල එතන කන්ද උඩටම වාහන යනවා. බයික් එහෙමත් යනවා. ඒත් අපි ගියේ බයික් එක මඟ දාලා. මොකද ඒ තරම් රිස්ක් එකක් ගන්න බෑ. ඒ කිව්වේ ගැස් වෙනවා එහෙම. ඒත් ගොඩක් අය ගියා උඩට. ගොඩක් අය පයින්නුත් ගියා. පයින් යන එක තමයි හොඳම. මම ගියේ හස්බන්ඩ් එක්ක. එතකොට පහලින් තමා අපි වතුර එහෙම ඔක්කොම අරන් යන්න ඕන. උඩ මුකුත් නැහැ. අපි ටිකට් එකක් ගන්න ඕන අනිවාර්යෙන්. පාර චුට්ටක් අවුල්. ඒත් ෂෝක් ලස්සනයි. පැත්ත වටේට පේන්නේ කන්දෝ. ඒත් එක්කම තේ ගස් තියෙනවා. තේ ආයක්ම තියෙනවා. ගොඩක් සෙනඟ යනවා. මං හිතන විදිහට මෙහේ ගොඩක්ම ලස්සන චුටි වැස්සකුත් එක්ක. මොකද දිය පාරවල් වගේ තියෙනවා. අපි අත්තිත් මේ පායන දවසේ ගියේ හොඳටම. ඒත් මේ යන්තිත් ඒකේ පොඩි දිය පාරවල් වලින් මේ වතුර යනවා වගේ දැක්කා. බලන්නකො ලස්සන. ඒ යන අතරේ මට යාළුවෙකුත් හම්බුණා ටෙඩි බෙයා කෙනෙක්. එයාව දාලා යන්න තැනක් නැහැ. ඉතින් එයාවත් උඩටම අරගෙන ගියා. භාගයක් දුර යද්දි ඉතින් කකුල් රිදෙනවා. යන්න බෑ කීකේ තමයි මාත් ගියේ. වටපිටාව ලස්සන දැක්කහම ඉතින් ඒවත් ඔක්කොම අමතක වෙනවා. ඔය තමයි මම කිව්ව දිය පාරවල්. ඒ වගේ වතුර මාරුම සීතලයි. අපි අද්දි හවස් වෙලා ඒ වෙලාවේ කැම්පින් කරන අය ගොඩක් උඩට ගියා. බයික් වල තමයි ගොඩක් අය ගියේ. පයින්නුත් කියපු අය ඉන්දියා. කැම්පින් කරන අය නම් ගොඩක් උඩට ගියා ඒ වෙලේ. බලන්නකෝ ඒ view එක. මාරම ලස්සනයි. තේවතු තමා ගොඩක් තියෙන්නේ. ඔය තමා හුළංගල කන්ද. ඒකේ උඩටම යන්න තියෙනවා. ඔය පොඩි අඩිපාර දිගේ තමා යන්න තියෙන්නේ. ඔය හරියේ කැම්පින් කරන අය තමා ගොඩක් ඉඳියේ. බලන්නකෝ ලස්සන මීදුම. ඒ වගේම ගොඩක් සීතලයි ගොඩක් හුළඟයි. හරියම ලස්සනයි. පොඩි පඳුරු වගේ ගස් ජාති වගේක් වැවිලා තියෙනවා. මම හරියටම දන්නේ නැහැ. මේ ගොඩක් තියෙනවා ඒවා. ගොඩක් හුළඟයි. උඩටම යන්න පුළුවන් කන්ද. ඒත් මම ගියේ නෑ. මට පය හිතුණා. මම පාගයක් තුරින් නැවතුණා හස්බන්ඩ් එක්කම. එයා නම් කිව්වා යන්නම් කියලා. මම ගියේ නෑ. මට පය හිතුණා. මාව වෙවුලන්න ගත්තා. ඉතින් කපල් එකකට නිදහසේ යන්න ලස්සන තැන. ෆොටෝස් ගන්න මාරම තැන. ගොඩක් අය ෆොටෝස් ගන්න තමයි විදිහේ ගොඩක් අය ෆොටෝස් ගත්තා. කැම්පින් කරන්න ගොඩක් අය ඇවිත්. ඉතින් ඔයාලත් තවම ගිහින් නැත්නම් එකපාරක් හරි ගිහින් බලන්න. මාර ලස්සනයි.